ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයෙන් සමාජ විවහාරයේ යෙදෙන කියන්නේ අවධානය යොමු වෙන කරුණක් තමයි ගෑනු කෙනෙක් අත්අඩංගුවට ගන්න පිරිමි කෙනෙක්ට පුළුවන්ද කියන ප්‍රශ්නයට අපි නීතියේ ප්‍රතිපාදන කොහොමද තියෙන්නේ කියන පොඩ්ඩක් හොයලා බලමු. මේ පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23 වෙනි වගන්තියේ සඳහන් වෙනවා පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න කොට අත්අඩංගුවට ගත යුතු ආකාරය ගැන. ඒක පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක අත්අඩංගුවට ගන්න පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ කියලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් පිරිමි කෙනෙක් අත්අඩංගුවට ගන්න පිරිමි කෙනෙක්වත් ගැහැණු කෙනෙක් අත්අඩංගුවට ගන්න ගැහැණු කෙනෙක්වත් සිටිය යුතු නැති බව සඳහන් වෙන අතර ශරීරයේ ස්පර්ශකට පරීක්ෂා කිරීම සඳහා පිරිමි කෙනෙක් පිරිමි පුද්ගලයෙක් පරීක්ෂා කර යුතු අතර ගැහැණු කෙනෙක් පරීක්ෂා කරන්න ඕනේ කියලා සඳහන් වෙනවා. කාන්තාවක් පරීක්ෂා කිරීම ගැන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. එය කරන්න ඕන. දැන් අපි කියමු ආරක්ෂා අංශයකින් අත්අඩංගුවට ගන්නවා නම් ඒකේ සිටින කාන්තා නිලධාරියා කාන්තාව පරීක්ෂා කරන්න ඕන. එහෙම නැති අවස්ථාවක කොහොමද කරන්නේ? ඒක ගැන සඳහන් වෙනවා. එහෙම කාන්තාවක් නැත්නම් විශ්වාසදායී කාන්තාවක් ගෙන්වාගෙන එම් පරීක්ෂා කිරීම සිදු කරන්න පුළුවන්. එහෙම කරන්න එක නීත්‍යානුකූලයි කියලා සඳහන් වෙනවා. එතකොට අපි දැනගන්න ඕන දේ තමයි කාන්තාවක් අත්අඩංගුවට ගන්න පිරිමි කෙනෙක්ටත් පුළුවන්. පිරිමි කෙනෙක් අත්අඩංගුවට ගන්න ගැහැණු කෙනෙක්ටත් පුළුවන්. ඒකට ඒ පාර්ශවීයම පුද්ගලයෙකු සිටිය යුතු නැහැ කියලා තමයි නීතිය සඳහන්.